මඩ සෝදාගත් කල ගොවියා රජකමට වූ සුදුසුයිලු එන්න යන්න අල්ලක් වපුරා මල්ලක් ගැට ගන්න රහස හොයාගෙන. මේ තමයි මම අවුරුද්දකට කලින් හිටවපු ඉඟුරු පැල ටික. හොව් පොඩි වැරදියක් ඉවරදි කරන්න ඕනේ. අල්ලක් වපුරලා මල්ලක් ගැට ගන්නේ ධාන්‍ය වර්ග වලින්. බී මුං බඩේ ඉරිඟු කවුපු වගේ දේවල් වලින් තමයි එහපංකම කරන්නේ. කාන්ට හුරු වචනයන් නිසායි කිව්වේ. කාලෙකින් තනකොළ නම් නෙලන්න බැරි වුණා. බලන්නකො කැලේ වැවිලා තියෙන හැටි. මේ අතර හැබැයි මුකුණු යන්න ලියතිප්පිලි පොල්පලා කුප්පමේනිය කොබෙයිකොළ මේ මොනර කොඩුම්බේ කියලා කියනවා. ගොඩක් පැරවිලා තියුණා. මේ හැබැයි ඒවා හැමදේම අපේ අම්මා කොම්පෝස්ට් වලට දානවනේ. කොම්පෝස්ට් වල තීච්ච ඇට වෙන්න ඕන පැරවිලා තියෙනවා. ඒ ඉන්නේ අපේ කෙල්ලගේ කුකුබාබයි රත්ති කල්ලි. බේරෙන්න බෑ අම්මෝ කිසිම වැඩක් කරන්න දෙන්නේ නැහැ. රොටරි දානවා. දැන් මම පෝර බෑග් වල තියෙන ඉඟුරු ගලවන විදිය බලමු. වැඩේ හැබැයි ගලවනකොට නම් එන ආසාවෙන් ගැලෙව්වේ. කැමරා කරන්නේ අපේ පොඩි අක්කා. ඔව්. අර එම පිරලා තියෙනවා දැක්කාම හිතත් එක්ක සතුටින් පිරලා යනවා. පෝර බෑග් ටික නම් වැහි වතුරට දිරලා ගිහිල්ලා. දැන් අලුත් විකල්පයකට යන්න වෙනවා. අල්ල කැපේ කියලාත් බය අපරාධයක්නේ. මොන වුණත් මහන්සියෙන් හිටවපුවා. කවුරු බොරු කරත් අපිට මහ පොළොව බොරු කරන්නේ නැහැ. අපේ මහන්සිය හැටියට අනිවාර්යෙන් අපිට පළදාව දෙනවා. ඔය මගේ ගිය අවුරුද්දේ වෙච්ච මහන්සියක කොටසක්. මේ අවුරුද්දේ පළදාව දීලා. සුවඳේ බෑ. ඒ සුවඳ පිස්සුවක් ඈ. මේ වෑයෙන් ගොඩක් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඔයාලා දන්නවත් දන්නේ නැහැ. මන් ටිකක් හොයලා බැලුවා. මේ වීඩියෝ එකට වටිනා දේවල් එකතු කරන්න ඕන හින්දා. දන්න අය මතකය අලුත් කරගන්න, නොදන්න අය දැනගන්න. මම එකින් එක විස්තර කරගෙන යන්න. මොළයේ ක්‍රියාකාරීත්වය වැඩි කිරීම. ඒකදී අපිට එනර්ජි ඩ්‍රින්ක් එකක් විදියට පාවිච්චියට ගන්නත් පුළුවන්. තේ වලට එකතු කරලා බොන්න පුළුවන්. ඊට පස්සේ මාංශ පේශී වේදනාව සමනයටපත් වීම. දිනකට ග්‍රෑම් 2 බැගින් දින 11ක් නොකඩවා ගැනීමෙන් මාංශ පේශී වේදනාව සමනය කරගන්න පුළුවන්. ඊට පස්සේ හිස රදය හා මිග්‍රේන් පාලනයට. මේක අපිට තේ වලට එකතු කරගෙන ඊට පස්සේ ආහාර වලට එකතු කරගෙන භාවිතයට ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි කැම එකකට දාලා එහෙම ගත්තාම පුදුම සුවඳක් රසක් අමුතුම ෆ්‍රෙෂ් ගතියක් තියෙනවා. කැස්ස පාලනයට යොදා ගන්නකොට අපිට මෙහෙම කරන්න පුළුවන්. සීනි ටිකක් ඇතිලියකට දාලා ඒක හොඳට රත් වෙන්න පැණි කරගෙන ඒකට හීනයට කපාගත්ත ඉඟුරු එකතු කරලා වීරලා හොඳට මේ ඉඟුරු පෙත්තට පැන් ටික අල්ල ගන්නකන් තියලා ඊට පස්සේ කන්න ගත්තන කැස්ස ආයි නිට්ටාවටම හොඳ වෙනවා. ඔයාලා දැන් හලපු කවරේ දැක්ක නේද? ඒකේ අල බහැලා නැතුව නෙමෙයි. බෑපු වල වලට හුරු බහැලා. කවුරුවත් නෙමෙයි අතපෝන මානි තියෙන බෑග් වලින් ගෙදර අයමයි හදිස්සියට ඔය ගලවගෙන තියෙන්නේ. බෝනවන් රෝග අතර ප්‍රධාන තැනක් ගන්න කොලෙස්ටරෝල් පාලනයට. දිනකට ඉඟුරු ග්‍රෑම් 3ක් භාවිතයට ගැනීම. ඒක අපිට ආහාර වලට එකතු කරගන්න පුළුවන්, පානයක් විදියට එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ පිළිකාවට එරෙහිව ක්‍රියා කිරීම. පිළිකා ශෛල වලට ඇටැක් කරන්න පුළුවන් විදිහේ ලොකු එනර්ජි එකක් තියෙන ආහාරයක් විදිහට තමයි ඉඟුරු හඳුන්වලා දෙන්නේ පරීක්ෂකයන්. දිමට්ටම් පාලනයට දිනකට ග්‍රෑම් 2ක ප්‍රමාණයක් ගැනීමෙන් 112ක සීනි මට්ටම් පාලනය කිරීම සිදු කරනවා. එන්ම දත් කැක්කුම පාලනයටද ඉඟුරු යොදා ගනී. කාබනික කෘෂිකර්මාන්තයේදී ඉඟුරු දිලීර නාශකයක් ලෙස යොදා ගනු ලබනවා. ඒ වගේම ඉඟුරු වල පවතින ඇන්ටිහිස්ටමින් ගුණය හේතුවෙන් මෙය ඇදුම රෝගය සඳහාද භාවිතයට ගන්නවා. එහිදී ඉඟුරු ඉස්ම උළුහල් සමග කවලම් කරලා භාවිතයට ගන්න පුළුවන්. ඊට පස්සේ වමනයට ගර්භණී මව්වරුන්ට ඇතිවන වමනයට ඊට පස්සේ ට්‍රිප් එකක් යනකොට වාහනයකට යනකොට මේ ඇතිවෙන වමනයට කෑම අරුචිය සමග ඇතිවෙන වමනයට ඒ වගේ දේවල් වලදී වමනයේ සමනය සඳහා ඉඟුරු භාවිතයට ගන්න පුළුවන්. ඊට පස්සේ පාචනය වළක්වන්නත් හේතු වෙනවා ඉඟුරු. සන්ධි රෝග සඳහා සහ ආමාංශ රෝග සඳහා ඉඟුරු තෙල් භාවිතා කරනවා. එහිදී දණහි සමාරුව සඳහා වේදනා නාශකයක් ලෙස භාවිතයට ගන්නවා. ඊට පස්සේ මාංශ පේශී වේදනාවට සහ ආමාංශ දැවිල්ලට පානයක් විදිහට භාවිතයට ගන්නවා. වාත නැසීමේ ගුණය තියෙනවා. ඒකින්ද
පානයක් විදියට ගන්න පුළුවන්. ඉදිමුම් සහිත දැවිල්ල අඩු කරනවා. වේදනානාශකයක් විදියට භාවිතයට ගන්න පුළුවන් හින්දා. ඊට පස්සේ ආපහු තවත් ගුණ රාශියක් තියෙනවා. එහිදී තරුණ බව ආරක්ෂා කිරීමට හේතු වෙනවා. ඇන්ටි ඔක්සිඩන් නිසා පිලිස්සුම් තුවාල වලට හා ලප කැලැල් වලට වගේම සමේ විස බීජ ඉවත් කිරීම සඳහාද ඉඟුරු භාවිතයට ගන්නවා. එහිදී අපිට ඉස්ම විදියට පිලිස්සුම් තුවාල වලට ගල්වන්න පුළුවන්. ඒ වගේම ලප කැලැල් වලට ඉඟුරු පෙති කපලා එම ලප කැලැල් ඇති ස්ථානයේ දින කිහිපයක් තදින් නැතිල් වීමෙන් එම ලප කැලැල් බොහෝ දුරට උඩු කර ගන්න පුළුවන්. සමේ විස බීජ ඉවත් කිරීම සඳහාද අපිට එය ආලේපයක් විදියට ඉස්ම භාවිතා කරන්න පුළුවන්. ආයුර්වේද ප්‍රතිකාරවලදී හිසකෙස් සඳහා සකසන ඖෂධවල ප්‍රධාන අමුද්‍රව්‍යයක් ලෙසද ඉඟුරු භාවිතයට ගන්නවා. එහිදී හිසකෙස් වර්ධනයට යොදා ගන්නවා. ඒ වගේම වැට්කෙස්සක පැලීම නැවැත්වීමට යොදා ගන්නවා. අකලට හිසකෙස් වැටීම නැවැත්වීම සඳහාද ඉඟුරු බහුල ලෙස ආයුර්වේදයේදී භාවිතයට ගනු ලබනවා. වැටිච්ච තැන ඕනම ශාකයක් පැලවෙන ස්වභාවික පරිසරයකට උරුමකම් කියන අපි තවත් බලාගෙන ඉන්නේ ඇයි? අපිත් හිටවමු ඖෂධීය ගුණ අතින් පරිපූර්ණ ඉඟුරු වගාවක් අතසොලව කටසොලවපු ජාතියක සාඩම්බර හිමිකාරයන් වන අපි හැමෝටම කරන්න පුළුවන් බුද්ධිමත් ආයෝජනයක් තමයි සෞඛ්‍ය වශයෙන් පරිපූර්ණත්වයට පත්වීමටද ඉඟුරු ඔබගේ ගෙවත්තෙහි වගාවක් ලෙස පවත්වාගෙන යාම වැදගත් වෙනවා. ඊළඟ වීඩියෝවෙන් පස සකසා ගන්න ආකාරය, ඒ සඳහා යොදාගත යුතු අනුපාත, සිටුවිය යුතු දිනය, වේලාවන් පිළිබඳව වගේම සතියේ දින 7 තුල සිටුවිය යුතු භෝග වර්ගීකරණය පිළිබඳවද බලාපොරොත්තු වන්න. අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.